guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද vlog එකේ ගෙන ආවේ reset routine එකක්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. එහෙනම් අද අපි vlog එකට යමු මොනවද වෙන්නේ කියලා බලන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ මගේ දැන් තියෙන room එක විදිහ. ඉතින් මේක චුට්ටක් මම වෙනස් කරලා මට ඕනි විදිහට මට ඕනි පොඩි වෙනස්කම් ටිකක් කරලා මම හදාගන්න තමයි යන්නේ. අපේ මිකිත් හිටියාද නම් මොකද කියනවා නම් මේ දවස්වල චුට්ටක් මෙයාට අසනීප වෙලා ඉන්නේ. හින්දා තමයි වීඩියෝස් වලට මම වැඩි ගන්න නැත්තේ මෙයාව. එයා චුට්ටක් මේ දවස්වල එයාව තලනවා චුට්ටක් කැමති නැහැ. පේනවනේ අල්ලන්නවත් දෙන්නේ නැහැ මට දැන්. කැමති නැහැ? අල්ලන්නවත් කැමති නැහැ. ඉතින් ඉස්සලා මම කරන්න යන්නේ මේ අරුද්දේ පොඩි කෝන් එකක්. අර පේනවා නේද මම ඇඳලා තියෙනවා. අන්න ඒ ටික මට ඕනේ පොඩ්ඩක් තීන්ත ගාලා අයින් කරගන්න. ඉතින් මම පණ්ඩිතයා වගේ ගාන්න ගත්තට මට ඔක ගන්න බෑ. අපේ අම්මා තමයි මට සම්පූර්ණයෙන්ම ඔය පැත්තම ගාලා දුන්නේ. ඉතින් මේකේ පැත්තකට විතරයි තීන්ත ගාන්නේ. මොකද මම මේකට ටයිල්ස් අල්ලන හින්දා ආයෙත් මේකට තීන්ත ගන්න වෙනවා. මට අර මකා ගන්න ඕනේ ටික මකා ගන්න ඕනේ හින්දා තමයි ගන්නෙ. ඉතින් අපි ඔක්කොම වරිග ඇද්ද මෙන්න මේ විදිහට ගාන්න ඕන නිසා අන්න අර විදිහට අපි අම්ම ගානවා. මම පණ්ඩිතයා වගේ ඉල්ලගත්තට මට ගාන්න බෑ. උඩ පැත්ත නම් ටිකක් වේලිලා මේක අස් කරන්න ඕනේ. දැන් මේ ඔක්කොම අස් කරන්න ඕනේ. අර පැත්ත ටිකක් වේලිගෙන එන්නේ. ඉතින් අපි බලමු අස් කරලා මේක. ඊට පස්සේ මම ඒ ටික අස් කරලා කියන්නේ ඒ පැත්ත ටිකක් මම පිළිවෙලට අයින් කරලා මං අතු ගන්න පටන් ගත්තා. මොකද කියනවා නම් ඒ හරිය කුණු ටිකක් තිබ්බ. ඒ හින්දා මං ඒ ටික අතු ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මම කරේ මෙන්න මේ විදිහට මගේ ඇඳ අනිත් පැත්තට හැරෙව්වා. ඔය තාම තීන්ත වේලිලා නැහැ. මං එක පැත්තකට විතරයි ගෑවේ. අර ටික මකා ගන්න ඕන හින්දා හරි කැතයි දැන්. කමක් නැහැ. ටයිල්ස් අල්ලන හින්දා ඒ ටික වෙනම අපි බාස් කෙනෙක්ට කියලා අපි ආය හදා ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. හින්දා ප්‍රශ්නයක් නැති වෙයි කියලා මං හිතනවා. ඉතින් මේක අපි ඇඳගෙන ඉමු මේ අනිත් පැත්තට. ඊට පස්සේ මං අලුතෙන් ගෙන අපේ පිලෝ එකයි බෙඩ්ෂීට් එකයි මේකට දාගෙන ඉමු. අපි එහෙනම් ජීවිතේම රීසෙට් කරනවා කියන්නේ ආයේ අපි ට්‍රැක් එකට පයින්නවා කියන එක. ඉතින් අලුත් තැනකින් අලුත් දේවල් වලින් පටන් ගන්න එක හොඳයි කියලා හිතන හින්දා තමයි මම මේක චේන්ජ් කරන්නේ. මෙන්න මේ වගේ මම බෙඩ්ෂීට් එක දාගත්තා. ඉතින් මේක අපි හරි ගස්සගෙන ඉමු එහෙනම්. ඒකත් හරි ගස්සගෙන ඉවරලා මගේ පිලෝ එකයි අනිත් බෙඩ්ෂීට් එකයි මම තියාගන්න තමයි හදන්නේ. ඒකත් අපි තියාගමු එහෙනම් ලස්සනට. මම ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ විෂන් බෝඩ් එකයි පොඩි ප්ලාන්ට් එකකුයි මගේ සොෆ්ට් ඔයිල්ස් ටිකයි මෙන්න මෙතනින් මම මෙහෙම තියාගත්තා. ඉතින් මේ ටිකත් අපි ඉක්මනින්ම තියමු එහෙනම්. හරි ඒ ටිකත් දැන් ඉවරයි. එහෙනම් අපි දැන් යන්
අන්තිමට කමෙන්ට් තියෙන කියලා බලන්න. මෙන්න මේ විදිහට තමයි අන්තිමට තියෙන්නේ. ඉතින් මේකේ part 2 එකක් අරන් මම දිගම දිග vlog එකකින් එන්නම්. මේක පොඩි short video එකක් වගේ තමයි. එහෙනම් ඉතින් ඒ vlog එක බලනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. මේ වගේ ලස්සන videos බලන්න මම subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් වීඩියෝට like කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක හදන කමෙන්ට් එකකුත් දාන්න කොහොමද කියලා. එහෙනම් අදට මම මේ vlog එක මෙතනින් නවත්තනවා. ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබම සුබ දවසක්. Bye.